සහ මේකේ ඉන්න බක පණ්ඩිතයෝ සෙට් එකක් හිටියේ. වැඩක් කරලා තියා මොකක්වත් කරන්න දුන්නේ ඔක්කොම ඔය දක්න බක පණ්ඩිතයෝ ටිකක් එක්ක තමයි වැඩ කරේ. කලර් ග්‍රේඩින් නැත්නම් වර්ණ සංකලනය කියන්නේ මේක දෙවිදිහකට නේ. කියන්නේ මේක ටෙක්නිකලි සහ ඊස්තටිකලි. ඒ කියන්නේ ඇත්තටම වර්ණ සංකලනය කියන එක පටන් ගන්නෙ මේ ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ කන්සෙප්ට් එකක් හදන තැන ඉඳලම තමයි වර්ණ සංකලනය පටන් ගන්න. ඒ කියන්නේ අපි කලර් යූස් කරන්නේ එතන ඉඳලා. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ මේක ස්ක්‍රිප්ට් එකකට එනවා. ස්ක්‍රිප්ට් එකට ඇවිල්ලා ප්‍රොඩක්ෂන් ඩිසයින් එකකට එනවනේ. ප්‍රොඩක්ෂන් ඩිසයින් එක කරන වෙලාවෙ ඉඳලා තමයි ඇත්තටම ෆිල්ම් එකකට කලර් ග්‍රේඩින් කියන එක යස් වෙන්න. එතකොට අපි ඩිසයිට් කරන්න ඕනේ මොන කල ඒ කියන්නේ මේක මොන තේමාවක් එක්ක යන චිත්‍රපටියක්ද. එතකොට මේක මොකද්ද මේකේ කාලය. දැන් අපි ස්ක්‍රිප්ට් එකක් ලියද්දි වුණත් ලියනවනේ ඒකේ ඒක පටන් ගන්නෙම මේ කියන්නේ ඇතුළතද පිටතද. හරිද? ඇතුළත පිටත ඒක දාලානේ පටන් ගන්න. ඒකත් ඒක අනිවාර්යෙන් කලර් ග්‍රේඩින් එකත් ඒක එතනත් කලර් ග්‍රේඩින් වලට වැදගත් දෙයක් තියෙනවා. ඊට අමතරව කොස්ටියුම් ඩිසයින් කරද්දී සෙට් එක ඩිසයින් කරද්දී ඒ හැමතැනම කලර් ග්‍රේඩින් තමයි සම්බන්ධය. කියන්නේ අපි මේ සෙට් එක ඩිසයින් කරන්නේ කලර් මේ ස්කීම් එකකට, කොස්ටියුම් සිලෙක්ට් කරන්නේ කලර් ස්කීම් එකකට. ඒ සේරම ටික ඔන් සෙට් කරගෙන අන්තිමේට එඩිට් එකෙන් පස්සේ තමයි අපි කලර් ග්‍රේඩින් කියන එකට පාවිච්චි ඉඳගන්නේ. දැන් එතන්ට ආවහම එතකොට අපිට එන්නේ ෂූට් කරපු ෆුටේජ් එකක්. ඊට පස්සේ ඒ ෂූට් කරපු ෆුටේජ් එක මේ ග්‍රේඩින් ටේබල් එකට ආවට පස්සේ එතනින් ඊට පස්සේ අපි කරන්නේ මේකේ නැරටිව් එකත් එක්ක දැන් අපි මුලදී ඩිසයිඩ් කරා මොන කලර් ස්කීම් එකකද යන්නේ, මොන කාලයක කතාවක්ද, මොන වගේ නැරටිව් එකක්ද කියන එකත් එක්ක අපි කලින් ඩිසයිඩ් කරනවා කලර් ස්කීම් එකක්. ඊට පස්සේ ඒ කලර් ස්කීම් එකට අදාළව එතනින් ඊට පස්සේ ග්‍රේඩ් කරන එක වෙන්න ඊට පස්සේ එතකොට හැබැයි ග්‍රේඩින් වලට කලින් එනවා කලර් කරෙක්ෂන් පාර්ට් එක. ඒ කියන්නේ ෆිල්ම් එක සමහරක් වෙලාවට අපි ෂූට් කරලා තියෙනවා. දැන් මේක කතාවේ හැටියට එක වෙලාවක ප්ලේ වෙන එකක් වුණාට දවස් දෙකක ෂූට් කරලා තියෙනවා. කැමරා දෙකක ෂූට් කරලා තියෙනවා. හරි. ඒ සමහරක් වෙලාවට දවස් 3-4ක ඒවා තියෙනවා. සමහරක් වෙලාවට මාස ගානකට පස්සේ ගත්ත ෂොට් එකක් අතන තියෙනවා. එතකොට අපි ග්‍රේඩ් කරන්න කලින් ආයෙනවා කරෙක්ෂන් පාර්ට් එක. එතකොට කලර් කරෙක්ෂන් ඒ කියන්නේ ෂොට් ටු ෂොට් මැච් කරන ටික ඒ ටික කලර් කරෙක්ෂන් එක වෙලා ඊට පස්සේ තමයි කලර් ග්‍රේඩ් එක එන්නේ. කලර් ග්‍රේඩ් එකට ආවට පස්සේ අපි ලුක් ඇන්ඩ් ෆීල් එක. එතකොට අපි අර මුලදී ස්ක්‍රිප්ට් එක හදද්දි කතා කරගත්ත කලර් ස්කීම් එක කලර් තීම් එකට අදාළව ලුක් ඇන්ඩ් ෆීල් එක ඊට අමතරව දැන් අපි කිව්වර ස්ක්‍රිප්ට් එකේ තියෙන දවසේ මොන වෙලාවද මොකක්ද කියන්නේ උදේද දවල්ද රෑද හවසද ඇතුළේද පිටතද ඒ ටික සේරම ආයෙ ඊට පස්සේ ග්‍රේඩ් කරන එක වෙන්නේ මේ කලර් ග්‍රේඩින් එකේදී. ෂූට් එකෙන් පස්සේ අපිට ග්‍රේඩ් එකට එනවා ෆුටේජ් එක. එතකොට දැන් තියෙන එකක් තමයි දැන් ෂූට් කරන්නේ ඉස්සර වගේ ෆුල් ඩිජිටල් කැමරාවල, ඩිජිටල් සිනමා කැමරාවල. එතකොට ඒවා හයි රෙසලූෂන් කැමරා. එතකොට මේකේ ඒ කියන්නේ මේකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕන නම් අපි හරි කලර් පයිප්ලයින් එකක් වර්ක් ෆ්ලෝ එකක් පයිප්ලයින් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මුළු පෝස්ට් ප්‍රොඩක්ෂන් එකටම වර්ක් ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කලර් ග්‍රේඩ් එකට පයිප්ලයින් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ග්‍රේඩ් එකට ආවම මුලදිම තියෙන මේ ටෙක්නිකල් කාරණා ටික. ඒ කියන්නේ එඩිට් එකෙන් පස්සේ මේ හරියට හරි ෆුටේජ් එකට ලින්ක් කරගන්න එක. ඒ ෆුටේජ් අපි ෂූට් කරපු ෆුටේජ් එකේ තියෙන ක්වොලිටි එක, ඩයිනමික් රේන්ජ් එක, කලර් ස්පේස් ඒ ටික මැච් කරගෙන ඒ වගේ ලොස් එකක් වෙන්නේ නැතුව ග්‍රේඩ් එක වෙන්න ඕනේ. එතකොට ඒක ඇතුළේදී තව තියෙන ගැටලුවක් තමයි මේ ෂොට් ෂූට් කරලා තියෙන්නේ අපිට එක දිගට එක සීන් එකක ප්ලේ වුණාට මේ ෂොට් ෂූට් කරලා තියෙන දවස් 2-3ක සතියකට පස්සේ එහෙම වෙන්න පුළුවන්. කැමරා දෙකකින් වෙන්න පුළුවන්. එතකොට එතන තියෙනවා ෂොට් ටු ෂොට් මැච් කරගන්න. ඒ ෂොට් ටු ෂොට් මැච් කරගන්න එකට අපි ඒ ටිකට කියනවා කලර් කරෙක්ෂන් පාර්ට් එක. ඒ කලර් කරෙක්ෂන් එකෙන් පස්සේ එනවා කලර් ග්‍රේඩ් එකට. එතකොට කලර් ග්‍රේඩ් එකට ආවම අපි මේ අපේ නැරටිව් එකට අපි මුලින් හදාගත්ත කලර් තීම් එකක් තියෙනවා. කලර් ස්කීම් එකක් තියෙනවා. ඒ කලර් ස්කීම් එකට අදාළව අපි ඊට පස්සේ ඒ ලුක් ඇන්ඩ් ෆීල් එක හදනවා. ලුක් ඇන්ඩ් ෆීල් එක හදනවා සහ ඊට අමතරව ස්ක්‍රිප්ට් එකේ තියෙන දවසේ මොන වෙලාවද කියන එක. ඒ කියන්නේ උදේද දවල්ද හවසද රෑද උදේද කියන එක ඒ ස්ක්‍රිප්ට් එකේ සඳහන් කරලා තියෙනවා. ඒක මේ නැරටිව් එකට අවශ්‍ය හින්දානේ ඒක සඳහන් කරන්නේ. එතකොට ඒකට අදාළව සහ අපි අර කලින් හදාගත්ත තීම් එකට අදාළව අපේ ලුක් ඇන්ඩ් ෆීල් එක හදනවා. ඒකට අපි කියනවා කලර් ග්‍රේඩ් එක කියලා. එතකොට දැන් අපි දැන් අනිවාර්යෙන් ඒ කියන්නේ ෆිල්ම් එකක ෆයිනල් අවුට්පුට් එක පේන්නේ. ඒ කියන්නේ මේකප් ආටිස්ට්ගේද, කැමරාමන්ගේ, සෙට් ඩිසයිනර්ගේ, කොස්ටියුම් ඩිසයිනර්ගේ මේ සේරගෙම මේ හැම කැරක්ටර් එකකම හැම පොසිෂන් එකකම වැලියු එක හැදෙන්නේ කලර් ග්‍රේඩ් එකෙන්. ඒ කියන්නේ මේ
මේ ජොබ්ස් ටික ඔක්කොම ඒ කියන්නේ කලර් ග්‍රේඩ් එක හරියට වුණ නැත්නම් මේ කාගේවත් ජොබ්ස් වෙන්නේ නැහැ. සහ මේ ෆිල්ම් එකේ මොකක්ද ඒ කියන්නේ ෆිල්ම් එක යන ජෝනර් එකත් එක්ක මොකක්ද ලුක් එක කියන එක මේ සේරම ඩිසයිඩ් වෙන්නේ කලර් ග්‍රේඩ් එකෙන්. ඊට පස්සේ කලර් ග්‍රේඩ් එකෙන් පස්සේ මේක මාස්ටරින් වලට යනවා. මාස්ටරින් වලදී ඊට පස්සේ DCPද කියන අපි ඩෙලිවර් කරන ෆෝමැට් එකත් එක්ක වෙනස් වෙනවා. බේසිකලි කලර් ග්‍රේඩින් කියන එකේදී ওই ටික තමයි වෙන්නේ. ෆාද එකේ ග්‍රේඩ් එක ගැන කතා කරද්දී ෆාද එකේ ග්‍රේඩ් එකේ තිබුණා කියන්නේ ෆාද එකේ ග්‍රේඩ් එක ගත්තම කතාවක් විදිහට ගත්තා මේක 1980 ගණන් 90 ගණන් වල කතාවක්. සහ මේක ෂූට් කරලා තිබ්බා කැමරා දෙකක් පාවිච්චි කරලා සෙට් වල ෂූට් කරලා තිබුණේ. සහ මේ කලර් තීම් එකකට ඒක ඒ 80s 90s වල කලර්ස් පාවිච්චි කරලා තිබ්බා. ඒවත් එක්ක අපිට තිබුණේ මේක තමයි. හැබැයි මේක මෙහෙම දෙයක් තිබුණා. ඒ කියන්නේ මෙතනදී ඒ කියන්නේ DOP සහ ඩිරෙක්ටර් DOP ඇතුළු කට්ටියට ඒ කියන්නේ මේක ඕන උනේ නෑ මේ වර්තමානයේ සිට අතීතය දකින්න කතාවක් කරන්න ඕන උන්නේ නෑ. ඒ කියන්නේ දැන් අපිට එහෙම වුණොත් එහෙමනේ වර්තමානයේ සිට අතීතය දකින්නා වගේ එකක් වුණොත් එහෙම තමයි ඒ කියන්නේ අපිට දැනෙන්න මේක 80s කියලා අපි ඒ කියන්නේ අපි පෙන්වන්න ඕනේ. හැබැයි අපි මේ ඩිසයිඩ් කරා එහෙම ඕනේ නෑ. මේකේ ප්‍රේක්ෂකයාට මේකේ මේ බලාගෙන යනකොට ඒ ෆීල් එක තිබුණාට කමක් නෑ. හැබැයි අපි එහෙම එකක් නැතුව අපි ඒ කියන්නේ මේක බලන්න පටන් ගත්තට පස්සේ ප්‍රේක්ෂකයා ඒ කතාව ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ කට්ටිය මෙහෙ ඉඳලා ඒ කියන්නේ දැන් මේ 2025 ඉඳලා 80 ගණන් බලන කතාවක් විදියට නැතුව අපි එතන ඉඳලා ඒ කියන්නේ ඒ කතාව ඇතුලේ ඉඳලා APOV බලාගෙන යන විදිහට තමයි මේ ග්‍රේඩ් එක කරේ. එතකොට අපි ඒ පාවිච්චි කරලා තියෙන ලුක් එක ඒ දෙකම බැලන්ස් වෙන විදිහට තමයි කියන්නේ මේක පීරියඩිකල් කතාවක් වෙන්නත් ඒකේ ලුක් එක තියෙන්නත් ඕනේ. හැබැයි එහෙම කියලා ඒක පීරියඩික්ම කරලත් නෑ. අපිට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට එතනදී ඒක ඒ සීන් එකේ ඒ නැරටිව් එකේ ඉඳගෙන ඒක බලන එක තමයි අපි කරලා තියෙන්නේ ෆාදර් ෆිල්ම් එක ඇතුලේ. ෆාදර් ෆිල්ම් එක ගත්තා මම දැන්ට චිත්‍රපටි 60 ගානක් කරලා තියෙනවා. එතකොට ඒ ෆිල්ම් 60 ගානත් එක බලපුවම මේක පොඩි බ්ලොක් බස්ටර් එකක් ඇත්තට. මේකේ ලංකාවේ ඉන්න සේරම නළු නිලියන් ටික ඉන්නවා. තා මේක අර ඒ මහ ලොකු වැඩක් දැවැන්ත වැඩක්. ඉතින් ඒ දැවැන්ත වැඩක් ඒකක තමයි ඉතින් වැඩ කරන්න ලැබීම සතුටක්. සහ මේ ඒ කියන්නේ අනිත් එක මේක ක්‍රූ එක චමින්ද අයියා එඩිටර් සිතුම් විශ්ව අයියා ඒ කට්ටියත් එක්ක වැඩ ඒ කියන්නේ වැඩ කරන්න ලැබීමත් ලොකු දෙයක්. ඒ කියන්නේ මම ගොඩක් කල් එහෙම ඒ කියන්නේ සිතුම්ලත් එක්ක මේ කැමරමන් අපේ විෂයත් එක්ක වැඩ කරලා තියෙනවා. හැබැයි මේ ඒ කට්ටියත් එක්ක මේ වගේ ලොකු ඒ කියන්නේ මේ වගේ කියන්නේ කමර්ෂල් ෆිල්ම් එකක් මේ වගේ බ්ලොක් බස්ටර් එකක් වැඩ කරන්න ලැබීම සතුටක්.